ඔහොම තමයි යනේ ඔෆිස් වල සර්ලා පාවිච්චි කරලා අතහැරලා දානවා. ඒ මොනවාද එහෙම අත්හරින්න කියලා නේද බැලුවේ? හරි. ඒ මොනවාද කියලා කියන්න ඉතින්. ඊට කලින් හොඳ යාළුවෝ වගේ මාව subscribe කරලා ඉන්නකෝ. දැන් සංදේශي මොකද මේ සර් එක අමනාපෙන් වගේ හැම වෙලේම සර්ව මග හරින එකමනේ වැඩේ. ඇත්තටම තිදැස් එක සංදේශي තරහින් වද්ද. අදත් තිදැස්සව මග හැරලා සංදේශي බස් එකකින් යන්නනේ හදන්නේ. අම්මේ මේ දෙන්නගේ මේ දුරස්වීම ඔෆිස් එකේ ගෑනුන්ට නම් පුදුම සතුටක් ඉතින්. ඒකනේ දුලන්ජි ඇවිත් සතුටින්ම ගියේ. ඕන් ආයෙමතර පේසලයට ආත්මිවයි ආන්ටිවයි ඕන වෙලා වෙච්ච දේවල් වලට සමාව දීපු ආන්ටි ආයෙමත් ගෙදර දොර පේසලට ඇරි ආයේ කවදාවත් ආත්මිට කිසිම කරදරයක් නොකරන පොරොන්දුව නිසා. තිදැස්ස හොයාගෙන ආව සංදේශිගේ කරුමෙටම එතනට ආව ඔලිවියාගෙන් හොඳටම ගුටි කන්න තමයි සංදේශිට අද සිද්ධ වුණේ. ඉතින් අඬාම ගිහින් එයාගේ පුටුවේ වාඩි වෙනවා බලන් හිටිය අර ඉරිසියාකාර ගෑනු සෙට් එකට ආයේ ඒ තරම් සතුටක් නෑ ඉතින්. අනේ මන්දා මේ ඔෆිස් වල ඉන්න ගෑනුන්ට අත ඉතින් ඔෆිස් එකේ බොස්ට අල්ලන්න තියෙනවා නම් රෙදි නැතිවනේ අල්ලන්නේ. කොච්චර හොඳ වුණත් බොස්ලත් ගෑනුන්ගේ 64 මායම් වලට අහු වෙනවා කියන්නකෝ. ඒ අහුණු ගමන් ඉතින් නැත්තටම නැති වෙන එක තමයි අවසානයේදී වෙන්නේ. ඔෆිස් වල බොස්ලා ඉතින් මුලදී පාවිච්චි කරලා මගදී අත්හැරලා දානවලුයි කියන්නේ. එතකොට එහෙම අත්හරින බව දැනම ඇයි තමන් බොස්ලට පාවිච්චි වෙන භාණ්ඩ බවට පත් වෙන්නේ කියලා තමයි වස්තුට අහන්න තියෙන්නේ. ඔය ASCII ලං වෙලා තුරුළු වෙලා ආදරේ සුව විඳින්න තමාසිව හොයාගෙන ආව කෝකිලට අදත් ඉතින් සුපුරුදු බැනුම් ටිකම තමයි අහන්න ඕනේ. දැන් ඉතින් කෝකිල ගොඩාරියක් දුකෙන්නේ ඉන්නේ. එයාට එයාගේ ආදරේ යාළුවයි දෙන්නම නැති වෙයි කියලා තමයි බයෙන් ඉන්නේ. ඕම් මොකක්ම හරි ටානියට වෙන්න යනවා. අරුස් එක කතා කර ඉද්දි වමනයක් ඇවිත්නේ ටානියට. ඒ කියන්නේ අරුස්ට සතුටු හිතෙන ආරංචියක්වත් අරගෙන එන්නද මේ ලෑස්තිය? ඔය අතරේ ඕන් ආයිමත් අර අරුස්කාරයා තිදැස්ගේ දෝනිට ඇහැ ගහගෙන තිදැස් පස්සෙන් පන්නන්න අර. හරි. එතකොට ඔලිවියා සංදේශිට ගැහුව බව තිදැස්ස දැනගනිද? එහෙම වුණොත් කොතනින් මේ කතාව නතර වෙයිද? අරුෂ්ට මේ එන්න යන්නේ සුබ ආරංචියක් සහිත සුබ කාලයක් වද්ද? අපි බලමුකෝ ඉදිරියේදී නේද? එහෙනම් ආයමත් මුණ ගැහෙනකල් අදට අපි මෙතනින් නවතිමු. හැමෝම පරිස්සමෙන් ඉන්නකෝ. මං වාගේ ආදරණීය වස්තු